සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මගේ දවස ගෙවන විදිය තමයි මම ඔයාලට මේ වීඩියෝ එකකින් ගේන්නේ. ඉතින් අද මම පොඩි ගමනක් යන්න හදන්නේ. පොඩි කියන්නේ අද අපි ඒ ගමන ගියාම රැට ගෙදර එන්නේ නැහැ. ඉතින් එහි නවතිනවා. ඉතින් අද අපි යන්නේ මහත්තයාගේ අයියාගේ දුවගේ චූටි දුවගේ උපන්දිනේ. ඉතින් ඒ උපන්දිනේට ඉතින් අපි අද කොළඹ ඉඳන් කඩවතට යන්න හදන්නේ. ඉතින් ඊට කලින් මේ ඊයේ රෑ මම කුසිය අස් කරගත්තා. ඉතින් අස් කරගෙන ඊට පස්සේ ඉතින් ඔය තේ එකක් එහෙම බීලා මේ පොඩ්ඩගේ රිදි ටික හොදලා අපි දැන් යන්න ලෑස්ති වුණා. ඉතින් අපි මේ දැන් යන ගමන් තමයි ඉන්නේ. අපි විවාහ වුණාට පස්සේ ආදරණීය බිරිඳක් ගෘහණියක් මවක් වුණාට පස්සේ ඉතින් අපිට වැඩ රාජකාරී ගොඩක් තියෙනවානේ. ඉතින් අපි ඒ හැමදේම කරන්න සතුටින්නේ නේ. දැන් මේ මම යන්නේ පෑලියගොඩ හරියෙන් යන්නේ මේ. ඉතින් ඔයගොල්ලන්ට ඈත පේනවා ඇති මේ තමයි කොළඹ මාළු කඩේ. ඒ කියන්නේ මාළු වෙළඳ සංකීර්ණය. ඉතින් තාම නම් මම මේක ඇතුළට ගිහිල්ලා නැහැ. මේ මහත්තයා නම් ඉතින් මට මේකට ගිහිල්ලා එහෙම මාළු ගෙනල්ලා දෙනවා. මම නම් තාම ගියේ නැහැ. ඉතින් දවසකට මම ගියොත් මට පුළුවන් වුණොත් මම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඊට එහා පැත්තෙන් තියෙන්නේ මැනින් මාකට් එක. එළවලු මාකට් එක තමයි. ඉතින් ඒකත් මම ඕගොල්ලන්ට එහෙම වුණොත් වීඩියෝ එකක් කරලා පෙන්නන්නම්. ඉතින් දැන් මේ අපි කඩවතට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් අපි දුවලා ගෙදර ආවා. ඉතින් එයත් අලුතෙන් තමයි ඉඩම අරගෙන ගිය හැදුවේ. තාම හදාගෙන යන ගමන් ඉතින් ඒ දෙන්නත් අලුත් තරුණ ජෝඩුවක් තමයි. ඉතින් අපිට හරි සතුටුයි ඒගොල්ලොන් ටික ටික ඒගොල්ලොන්ගේ නිවහන ගොඩ නගා ගන්න එකට. ඉතින් දැන් මේ අපි ඒ ගමේ පොඩි රවුමක් ගහන්න යන්නේ. ඉතින් අපිට හරි ආසයිනේ ওই වගේ ඉතින් පරිසරයක් තියෙන තැන් බලන්න යන්න. ඉතින් මේ අපිට මඟ පෙන්නන්නේ ඉතින් ඒ පැත්තේ හිටිය ආච්චි කෙනෙක්. ඉතින් එයා දැන් හරි පව් තනියෙන් තමයි ඉතින් ජීවිතය ගත කරන්නේ. ඉතින් දරුවා හදලා ඉතින් අනේ මන්ද ඉතින් දැන් ඉතින් එයාචි ඉතින් ওই විදිහට තමයි කාලය ගත කරන්නේ. ඉතින් එයා අපිව එක්කගෙන ගියා. ඉතින් මේ හරියේ ඉතින් ඒ ගමේ හැම පොඩි ළමෙක්ම ඇවිල්ලා සරුංගල් යවනවා ওই පැත්තේ. ඉතින් එයාචි කිව්වා පොඩි අය සරුංගල් යවනවා එන්න මම පෙන්නන්නම් කියලා තමයි අපි එක්කගෙන ගියේ. ඉතින් ඔය ඉඩම් අර මේව කරන සමාගමකින් අරගෙන ඔය කොටස් කරලා දීපල සමාගමකින් අරන් ඔය කොටස් කරලා ඉතින් විකුණන්න දාලා ගොඩක් ඉඩම් ඔක්කොම අරන්ලු තියෙන්නේ. ආච්චි අපිට කිව්වා. ඉතින් අපිත් ආවා. ඉතින් මේ ඉඩම තියෙන්නේ වෙලක් ගාව. ඉතින් ලස්සන වෙල්ලියායක් ගාව. ඉතින් අපිට හරි ආසයි. ඉතින් හොඳ හුලම් පාරක් තිබ්බා. ඔතනට ගිය වෙලාවෙ ඉඳන් ඉතින් අපේ ලොකු පුතා ඉතින් අනේ අම්මේ අපිටත් මේ වගේ පරිසරයකින් අම්මේ ඉඩමක් ගමුකෝ අරංගයක් හදමුකෝ ගගා. ඉතින් මට කියනවා. ඉතින් මම යා ලොකු පුතානේ. ඉතින් යාට කියලා තියෙන පුතේ ටිකක් ඉන්න. ඉතින් හැමදේටම කාලය තමයි ඉතින් ප්‍රශ්න විසඳන්නේ. මොකද මට ඉතින් පුතාලා 4 දෙනෙක් ඉන්නවනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් කොච්චර වේදමක් තියනවද කියලා. ඉතින් බලමු අපි ඉස්සරහට අපිට මේ හැමදේම කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔය බලන්නකො දැන් අපි යන අතරේ ඉතින් මේගොන්ට කැඩිලා මේ වැටිච්ච සරුංගලයක් ඔය ආච්චි දැන් පෙන්නුවා. ඉතින් ඔය තරම් සතුටක් නැහැ ඒගොල්ලොන්ට. ඉතින් දැන් අපිට ඉතින් සරුංගල යවන්න නම් වෙලාවක් නැහැ. ඉතින් ඔය වැහි කලුවකුත් තියෙනවා. ඒ අතරේ ඔය දැන් ළමෙක් යවන සරුංගලයක් තමයි ඔය පේන්නේ. ඉතින්
ඔන්න ඉතින් ඊට පස්සේ ඉතින් වෙලාවත් ආවා. ඉතින් පොඩි එක්කෙනාගේ ඔය උපන්දිනේ ඉතින් පොඩ්ඩක් ඔය ඉතින් අහල පහල ඉන්න චූටි ළමයි ටිකක් ගෙනල්ලා කේක් ටිකක් තමයි ඉතින් කැපුවේ. ඉතින් ওই විදියට අපි ඔය රෑ ගත කරා එහෙ. ඉතින් ඔය පහුවෙනිදා මං ගෙදර ඇවිල්ලා ඔය දුවලා ගෙදරින් ඔය ආච්චි මං අර කිව්වා ආච්චි මට ඔය ගෙනත් දුන්නා කාමරංකා. ඉතින් ඒ ගෙඩියක් ඔය කපලා ඉතින් මම පුතාලටත් දීලා මාත් කන ගමන් ඉතින් දැන් මේ දවල්ට ඉතින් උයා ගන්න හදන්නේ ඉතින් අපේ පොඩි පුතාලා දෙන්නා ඉතින් මුරුංගා කන්න හරි ආසයි ඉතින් මොකද අපේ තුන්වෙනියා ඔය කිරිහොදි වලට එහෙම හරි ආසයි. ඉතින් මං අල මුරුංගා ඔය වගේ ඔය හොදි හැදුවම එයා හරි ආසයි. ඉතින් මං එයා ආසයි කිව්ව නිසා ඉතින් යාට මුරුංගා හොදි එකක් හැදුවා. කිරට මුරුංගා හදලා චිකන් එකක් තමයි හදාගන්න යන්නේ. ඉතින් මේ දෙක තමයි අද මං හදාගන්න යන්නේ. ඉතින් මට ඉතින් උයනකොට ඉතින් ඔය ඉතින් මම වීඩියෝ කර උයන්නේත් ඉතින් මම ඉතින් ඒ අතරේ පොඩ්ඩට කිරිත් දීලා ඉතින් යාවත් කන්ට්‍රෝල් කරගෙන ආයේ ලොකු පුතාටයි මහත්තයටයි යාව දීලා ඉතින් ආයේ මගේ වැඩ ටික මම කරගන්නේ ඉතින් දැන් පොඩි අයට නිමාඩුනේ. ඉතින් මම උඩරිම බලන්නේ ඉතින් ඒගොල්ලොන්ව මට පුළුවන් විදියට ඒගොල්ලොන්ට මතක කියන්නේ කවදා හරි අපේ ළමා කාලයේ මගේ අම්මා තාත්තා එක්ක මේ විදියට තමයි අපි ගත කරේ කියලා ඒගොල්ලොත් ඒගොල්ලොන්ගේ දරුවොත් එක්ක කවදා හරි වරස කර කතන්දරයක් විදියට ඒගොල්ලොන්ට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ අපිත් එක්ක මේ ගත කරන කාලය ඒගොල්ලොන්ට සුන්දර මතක ටිකක් එකතු කරන්න තමයි මගේ එකම ආසාව තියෙන්නේ. ඉතින් මම හැමතිස්සෙම කියන්නේ ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්න. ඔයගොල්ලෝ හොඳට ඉගෙනගෙන ඔයගොල්ලෝ මම කියන්නේ ඔයා මෙහෙම ડોක්ටර් කෙනෙක් වෙන්න. ඔයා මෙහෙම වෙන්න. එහෙම කියන්නේ මම කියන්නේ පුතේ ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්න. හොඳ විශේෂයෙන් හොඳ ගුණගරුක දරුවෝ වෙන්න. වැඩිහිටියන්ට කියන්නේ සලකන මොකද ඉගෙනීම කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඒ ළමයාගේ ගතිගුණ හොඳ නැත්තම් ඒ කියන්නේ වැඩිහිටියෙක්ට සලකන්න කියන්නේ කතා කරන්න එහෙම දන්නේ නැත්තම් ඉතින් මම හැමතිස්සෙම මේගොල්ලන්ට කියන්නේ ඒකයි. පුතේ අපිට දැන් ඉලක්කයක් තියෙනවානේ ඉතින් O level A level කියලා. ඉතින් ඒවා හොඳට කරගෙන ඔයගොල්ලෝ ඉතින් හොඳට ඉගෙන ගත්තොත් කැම්පස් යන්න මම හරි ආසයි. ඉතින් මගේ දරුවෝ ඒ වගේ තැනකට යනවා නම් ඉතින් එහෙම යන කෙනා මම උපරිමයෙන් මම කරලා ඒ දෙයට යොමු කරනවා. ඉතින් මම කියන්නේ ඉතින් ඔයගොල්ලෝ හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරලා ඔයගොල්ලෝ අනාගතේ හරි ගස්ස ගන්න කියලා තමයි මම හැමතිස්සෙම කියන්නේ. ඉතින් මගේ බලාපොරොත්තුවත් ඉතින් ඒකයි. මොන දෙමාපියන්ගේ බලාපොරොත්තුවත් ඉතින් ඒකයි. ඉතින් මම ওই විදිහට ඉතින් දැන් උයාගෙන ඉවර කරගත්තා. ඉතින් මහත්තයාට නම් හොඳටම බඩගිනි කියලා කිව්වා මට. ඉතින් දැන් මම මේ යාගේ බත් එක තමයි බෙදන්නේ. ඉතින් යාගේ බත් එක බෙදලා අනිත් පොඩි තුන් දෙනාටත් බත් බෙදලා මමත් කන්න තමයි හදන්නේ. ඉතින් මම ගිහින් එන්න. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. මං ඉතින් මේ බෙදන්නේ මගේ හස්බන්ඩ්ගේ බත් එක. ඉතින් එයා මුරුංගා කන්න නම් කැමති නැහැ. ඉතින් ලොකු පුතත් මුරුංගා කන්න කැමති නැහැ. නමුත් මං ඔය පොඩ්ඩක් ඔය විදිහට බෙදාගෙන එයාට ඉතින් කියනවා චුට්ටක් කන්න. ඉතින් මම හදලා දෙන එකනේ. එහෙම කිව්වම ඉතින් චුට්ටක් විතරයි ඉතින් අර මට පෙන්නන්න නැතුව අකමැත්තෙන් ඒක පොඩ්ඩක් විතර ඉතින් මෙහින් කාලා ටක් ගාලා පොඩි පුතාලට ඒක දානවා. ඉතින්
මම කියන්නේ ඉතින් ඒක ಗುಣ කෑමක් ඔය කන්න එහෙම කියලා. ඉතින් මම ලොකු පුතාටත් ඒ විදිහට ඉතින් කොහොම හරි චූටි කෑල්ලක් හරි කවා ගන්න තමයි බලන්නේ. ඉතින් මං ගිහින් එන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.